හොඳයි දැන් අපි බලමු කොහොමද Me Drive app එකට රෙජිස්ටර් වෙන්නේ කියලා. මුලින්ම Drive app එක ඕපන් කරගෙන රෙජිස්ටර් කියන එක මත ක්ලික් කරන්න. ඊට පස්සේ මේ වගේ අතුරු මුහුණක් ඔයාට පේන්න තියෙනවා. ඒකෙන් අපේ රට විදියට ශ්‍රී ලංකාව ක්ලික් කරලා next කරන්න. ඊට පස්සේ මෙතන භාෂා මාධ්‍ය තුනක් තියෙනවා. සිංහල, දෙමළ, ඉංග්‍රීසි. මේකෙන් Tamanට කැමති භාෂා මාධ්‍ය තෝරගෙන ඉදිරියට යන්න. මෙතන මම ඉංග්‍රීසි කියලා තෝරගන්නවා. ඊට පස්සේ කොයි වෙලාවෙවත් මෙතන continue ඔබන්න එපා. continue දීලා යන්න එපා. එහෙම වුණොත් ඔයාගේ registration එක block වෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඔයා මේකේ මුලින්ම agent login click කරන්න. agent login click කරද්දී අපි ඔයාට agent number එකකුයි agent password එකකුයි දෙනවා. මේකෙදි වෙන්නේ ඔයා agent number එකයි agent password එකයි use කරලා register වෙනකොට ඔයාට පැය 24කට වඩා අඩු කාලයකින් ඔයාගේ registration එක කරගන්න හැකියාව ලැබෙනවා. ඔයා agent login ගියාට පස්සේ ඔයාගේ number එක විදිහට මෙන්න මේ දෙන number එක පාවිච්චි කරන්න. 72යි 246යි 54යි 80. password එක විදිහට GEDDCADS මෙන්න මේ නම්බර් එකයි පාස්වර්ඩ් එකයි ගිහිල්ලා ලොගින් දුන්නාට පස්සේ ඔයාට පුළුවන් පිට්මි ඒජන්ට් කෙනෙකු මාර්ගයෙන් ඔයා ලොග් වෙන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාගේ මොබයිල් නම්බර් එක ඇතුළත් කරන එක. ඔයාගේ මොබයිල් නම්බර් එක ඇතුළත් කරද්දී හැම වෙලේම බිංදුව නැතුව 7යි 6යි 7යි 47යි 22 මේ වගේම මේ වෙනුවට ඔයාගේ මොබයිල් නම්බර් එක ඇතුළත් කරලා ඔයාට next වෙන්න පුළුවන්. මෙතනදී ඔයාට එනවා verification code එක 7321. මෙතනදී ඔයාගේ ෆෝන් එකට ඔයාටම වෙන් වුණ verification code එකක් එනවා. ඒක දීලා next කරන්න. මේ වගේ තිරයක් ඔයගලන්ට දිස් වෙනවා. මෙතන මේ first name කියන තැන ඔයාගේ එක නමක් සඳහන් කරන්න. අපි උදාහරණයක් විදිහට සමන් කියලා ගමු. last name එකට ඔබේ තව නමක් සඳහන් කරන්න. අපි ගමු කුමාර කියලා. ඊට පස්සේ ඔයාගේ බර්ත්ඩේ එක තෝරන්න එන එකට මෙතන අපි උදාහරණයක් විදියට අපිට ඕන මේ පැත්තට යන්න පුළුවන්. මෙතන ඊතලෙන් 68 පළවෙනි මාස 1. එතකොට මෙතනින් අපි next දෙනවා. next දුන්නට පස්සේ මෙතන මෙයා ස්ත්‍රීද පුරුෂද කියලා තෝරගන්නවා. ඊට පස්සේ කරන්න ඕනේ මෙයාගේ ID number එක ඇතුළත් කරන එක. මෙතෙන්ට තවත් ෆෝන් නම්බර් එකක් ඇතුළත් කරන්න. මෙතෙන්ට නිවැරදිව ලිපිනය ඇතුළත් කරන්න. මේ ෆෝන් නම්බරය සඳහන් කරද්දී හැම වෙලාවෙම මතක තියාගන්න බිංදුව කියන එක අපි කොයි වෙලේවත් යොදාගන්නේ නැහැ. බිංදුව කියන එක ඉදිරියට යොදාගන්න එපා. ඔයා මොන district හිටියා කොළඹ කියලා තෝරන්න. මෙතන language එක තෝරන්න තියෙනවා. ඒක අවශ්‍යම නැහැ.
ඊට පස්සේ next කරන්න. මෙතන skip කරන්න. continue කරන්න. මෙතන අහන්නේ මේ වාහනේ ඔබේද නැද්ද කියලා. ඔබේ නම් yes කියන්න. නැත්නම් ඔබේ නොවේ නම් වෙන කෙනෙක්ගෙන් ඔබ ඉල්ලගෙන පදිනවා නම් ඒක no කියන්න. මෙතනත් okay කරන්න. මෙතන ඔයා පදින වාහන වර්ගය මොකක්ද? ධාවනය කරන්න ත්‍රිරෝද රථයක්ද? නෝ කාර් එකක්ද? මිනි කාර් එකක්ද? කාර් එකක්ද? වෑන් එකක්ද? බයික් එකක්ද? ට්‍රක් එකක්ද? මෙතන අපි උදාහරණයක් විදිහට ටුක් කියලා ගමු. මෙතනින් next කරන්න. ඊට පස්සේ driving license number එක ඇතුළත් කරන්න. ඒක වළංගු වන කාල සීමාව අන්තිමටම ඒක කල්ලිකුත් වන කාලය සඳහන් කරන්න. මෙතන ඔයාගේ වාහනේ ලයිසන් එක කල්පිරණ කාලය සඳහන් කරන්න. මෙතන ඉන්ෂුරන්ස් එක කල්පිරණ කාලය සඳහන් කරන්න. මෙතන වාහනේ විස්තර ලබා දෙන්න.